අලුතෙන් වාහනයක් එහෙම ගෙනාවන් අපි මොකෝ කරන්නේ? දේවාලයකට හරි පන්සලකට හරි අරන් යනවා. ඔය ගිහින් එද්දී අලුත් වාහන ඉස්සරහා දැකලා තියෙද වට්ටෝරුවක් එල්ලන් එනවා. මොනවද? දෙහි මිරිස් වට්ටෝරුවක් එල්ලන් එනවානේ. හා කමන්නේ. මං කියන්නේ අපි දැනගන්න ඕනේ යමක් කරන්න කලින් ඇයි එහෙම කරන්නේ? හා එහෙනම් කියන්න බලන්න ඇයි වාහන ඉස්සරහින් දෙහි මිරිස් එල්ලන්නේ? හරියට හරි. මොකටද එල්ලන්නේ? ඇස් වහ කට වහ දුරු කරන. හා මම නම් පිළිගන්නේ ඇස් වහ කට වහ මේ මම ඒක පිළිගන්න හා එපා කියන්නේ. නමුත් ඒක හරිනම් ඒක වෙනවනම් මං සුපිරි ක්‍රමයක් යෝජනා කරන්නද? අයි නියමම ක්‍රමයක්. මම මේ කියන විදියට හෙට ඉඳන් වැඩ කරන්න ඇස්වහ කටහ වදින්න නෙවෙයි. ඔය ඇත්තෝ එනකොට ඇස්වහ දුවනවා. අයි පැත්ත පළාතකවත් ඉන්නේ. හරිද? ගෙදර වැටමායිමෙන්වත් ඇස්වහ යන්නේ. හෙට ඉඳන් පොල් සම්බලුයි බතුයි කන්න. වදි දැස්වහ. නෑ මොන පිස්සුද? ඇස්වහ වැඩි කරදර වැඩි කියලා හිතනවා නම් හදන්න හොඳ සම්බෝලයක් දෙහි ගොඩාක් අඹරලා දාන්න. හරිද? අර මිරිස් කරල් අරගෙන ගොඩාක් අඹරලා දාන්න. දෙහි මිරිස් අඹරලා දාලා සම්බෝලයක් හදන් කෑවොතින් වදී දැස්වහ. කොහේ වදින්නද? හිතන්න අප්‍රාණික වාහනයක මේ දෙහි මිරිස් ඉස්සරහින් එල්ලලා ඒකට ඇස්වහ කටවහ දුරු කරවන්න අපිට පුළුවන්.